වර්ෂ 1949 අප්‍රේල් 4 වන දින ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී රටවල් 12ක් එක් රැස් වී උතුරු අත්ලාන්තික් ගිවිසුම නමින් මිලිටරි ගිවිසුමක් අත්සන් කළ අතර එහිදී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එසේත් නොමැතිනම් නේටෝ සංවිධානය නිර්මාණය කරන ලදී. එය සීතල යුද්ධයේදී සහ ඉන් ඔබ්බට බටහිර කඳවුරේ ආරක්ෂාවේ කුළුණ බවට පත්වන මිලිටරි සන්ධානයක් විය. දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් ලෝකයේ ඒ වන විටත් මිදෙමින් සිටි අතර නැගෙනහිර යුරෝපයේ සෝවියට් බලයේ නැගීම සහ බර්ලින් අවහිර කිරීම ගැඹුරු අවිශ්වාසයේ සහ අවිනිශ්චිතතාවයේ වාතාවරණයක් නිර්මාණය කරමින් තිබුණි. කොමියුනිස්ට් වාදයේ පැතිරීම සහ තවත් ප්‍රධාන ගැටුමකට ඇති හැකියාව ගැන බටහිර ජාතීන් බෙහෙවින් බිය විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් 10ක් සාමූහික ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැනීමට තීරණය කළහ. නේටෝ සංවිධානයේ ආරම්භක සමාජිකයින් වූයේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, නෝර්වේ, ඩෙන්මාර්කය, පෘතුගාලය සහ අයිස්ලන්තයයි. පස්වන වගන්තිය මගින් දක්වා ඇති ගිවිසුමේ මූලික මූලධර්මයේ සඳහන් වන්නේ යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ සමාජික රටවල් එකකට හෝ වැඩි ගණනකට එරෙහිව එල්ලවන සන්නද්ධ ප්‍රහාරයක් ඔවුන් සියල්ලන්ටම එරෙහි ප්‍රහාරයක් ලෙස සැලකනු ලබන බවයි. මෙම අන්‍යෝන්‍ය ආරක්ෂක වගන්තිය සෝවියට් ආක්‍රමණය වැළැක්වීම සඳහාම නිර්මාණය කර තිබුණි. නේටෝව නිර්මාණය කිරීම හුදෙක් මිලිටරි සැකැස්මක් නොවන අතර එය ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා වූ දේශපාලන කැපවීමකි. එය සෝවියට් කඳවුරට එරෙහිව බටහිර බලවතුන්ගේ විධිමත් පෙළගැස්ම සනිටුහන් කළ අතර දශක ගණනාවක සීතල යුද්ධ එදිරිවාදිකම් සඳහාද එය අඩිතාලම දැමීය. ඒ අනුව සීතල යුද්ධය පුරාම සෝවියට් ව්‍යාප්තිය පාලනය කිරීමේදී නේටෝව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. එහිදී නේටෝ සමාජිකයෙකු සම්බන්ධ ඕනෑම ගැටුමක් පුළුල් යුද්ධයක් දක්වා වර්ධනය වන බව ගිවිසුම මගින් සහතික කළේය. එසේම එහි පැවැත්ම දශක 4කට වැඩි කාලයක් යුරෝපයේ සාමය පවත්වා ගැනීමටද බෙහෙවින් උපකාරී වී ඇත. වර්ෂ 1991 දී සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග නේටෝව නව ලෝක බල තුලනයට අනුවර්තනය විය. එය නැගෙනහිර දෙසට ව්‍යාප්ත වූ අතර පැරණි වෝර්සෝ ගිවිසුමේ රටවල් සහ පැරණි සෝවියට් ජනරජ ඊට ඇතුළත් කරනු ලැබීය. මෙම විශාල කිරීම සමහරුන් විසින් නැගෙනහිර යුරෝපයේ සාමය සහ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස දුටු අතර අනෙක් අය විශේෂයෙන් රුසියාව එය තර්ජනයක් ලෙස සැලකූහ. 21 වන සියවසේදී නේටෝව බෝල්කන් ප්‍රදේශයේ සාමසාධක මෙහෙයුම්, ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සහ සයිබර් ආරක්ෂණ මුලපිරීම ඇතුළු නව භූමිකාවන් භාරගෙන ක්‍රියාත්මක වී තිබේ. ත්‍රස්තවාදය, සයිබර් යුද්ධ සහ ඒකාධිපති ආක්‍රමණ වැනි වෙනස් වන තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් එහි උපාය මාර්ගික වැදගත්කමද වර්ධනය වී තිබේ. එහි ආරම්භයේ සිට වසර 76කට පසුවත් නේටෝව ඇට්ලාන්ටික් සාගරයේ ආරක්ෂාව සහ සහයෝගීතාවයේ මූලික අත්තිවාරමක් ලෙස පවතී. සමාජිකයින් 12 දෙනෙකුගෙන් ආරම්භ වූ සන්ධානයට මේ වන විට සමාජිකයින් 31ක් ඇතුළත් වී ඇති අතර එය නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක නිදහස සහ සාමය ආරක්ෂා කිරීමට අනුවර්තනය වෙමින් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් සිටී. ස්තුතියි.